හිතූ සමවිදුන් මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපි ඇතුළු වී සිටින්නේ චාතාරික සමයේ 5 වෙනි සතියේ සඳුදා දවසටයි. අදත් ස්වාමීන් වහන්සේ අපිට ශුද්ධවර ජෝහන්තුමාගේ සුවිශේෂාර්හ කතා කරමින් කියනවා, ලෝකයේ ආලෝකය මමයි. මාදහ ගන්නා අඳුරෙහි නොහැසිරෙන්නේ. ඇත්තටම ස්වාමීන් වහන්සේ අපිට මේ ආලෝකය කියන එක අපේ ජීවිතයේ කොටසක් බවට පත් කරලා තියෙනවා. අපි පාස්කුව මේ ළඟ එන පාස්කුවේදී අපිට සිහිපත් වෙනවා පාස්කු ඉටි පහන. අපි ඒකෙන් ස්වාමීන් වහන්සේ සංකේත කරන වහන්සේගේ වනකරල්පා ආරම්භයේ අවසානයේ උන්වහන්සේ බව අපි මෙම සිහිපත් කිරීමක් කරනවා. අපි අපගේ බෞද්ධිස්මය තුළ වුණත් මේ පාස්කු ඉටි පහන අරගෙන ඒ බෞද්ධිස්මය ලබන පුද්ගලයා ආලෝකයේ දරුවෙක් හැටියට අපේ ස්වාමීන් වහන්සේ ඉස්සරහ ඔප්පු කරනවා. ඒ අනික් අතට ගත්තම මේ ඉටි පහන අරගෙන බලන්න. උන්වහන්සේ අපිට ආලෝකයක් කරට ආරාධනයක් දෙන්නේ. ඉටි පහන අපි පත්තු කරලා අන්ධකාරයක තිබ්බහම මේක කීප දෙනෙකුට ආලෝකයක් දෙනවා. ඒ අයගේ එපා ඕනකම් කරගන්නට ආලෝකය සපයන ඉටි පහන. හැබැයි මේ ඉටි පහන ක්‍රමක්‍රමයෙන් දැල්විලා මේ ඉටි ෂය වෙලා යනවා. ඉටි පහන ඉවරයක් වෙනවා. හැබැයි ඒ ඉටි පහන ඉවර වුණා, ඒක ඉවර වෙන්නේ කීප දෙනෙකුට ඒ ආලෝකය බෙදා දීලා. ඒ වගේ අද ස්වාමින් වහන්සේ ඔබට මට ආරාධනා කරන දෙතන්ටයි. උන්වහන්සේ ලෝකයේ ආලෝකය කියලා උන්වහන්සේම කියනවා. අපේ උන්වහන්සේව අනුගමනය කරන ජනතාවක් හැටියට ඔබට මට උන්වහන්සේ ඒ ආලෝකය වෙන්නට ආරාධනයක් දෙනවා. අපේ ජීවිතවලත් මිටි පහනක් වගේ අපේ ජීවිත අන් අයට ආලෝකයක් දෙනකොට අපේ ජීවිතේ ෂය වෙනවා. අපිට රිදෙනවා. අපිට ඇඬෙනවා. කරන්න දෙයක් නැහැ. මේ දුක්ඛම් කටුන් ඉවසගෙන අපි අන් අයට ආලෝකයක් වෙලා අපේ ජීවිතයේ ස්වාමින් වහන්සේට ෂය වෙන්නට උන්වහන්සේ දෙන ආරාධනයක් අද අපිට තියෙන්නේ. ඒ ආරාධනය පිළිගන්නට ඔබේ මගේ සිත් සතන් සූදානම් කරන්න කියලා අපි ස්වාමින් වහන්සේගෙන් මේ චකාරයේදී ඉල්ලා සිටිමු. ඔබ සැමට ජේසුස් ක්‍රිස්තුයි.